ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහර අය කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්තේ? ගොඩක් අය හිතන්නේ බඩ අඩු කරගන්න නම් බඩගින්න ඉන්න ඕන කියලා. ඒක තමයි ලොකුම වැරැද්ද. ඇත්තටම බඩ අඩු කරගන්න කරන්න ඕන කෑම නොකා ඉන්න එක නෙවෙයි, කන විදිහ වෙනස් කරන එක. අද මම ඔයාට කියන්න යන්නේ මම පෞද්ගලිකව අනුගමනය කරන විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙන දවසේ ප්‍රධාන වේල් 3 හරියටම ප්ලෑන් කරගන්න විදිහ ගැන. මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ඔයාට තේරෙයි ඇයි ඔයා මෙච්චර කල් කරපු දේවල් වැරදි වුණේ කියලා. අපි මුලින්ම බලමු උදේ ආහාරය ගැන. හුඟක් අය කරන වැරැද්ද තමයි උදේට බඩගින්න ඉන්න එක හෝ සීනි සහ පිටි වැඩි බනිස් වගේ දෙයක් කන එක. මතක තියාගන්න ඔයාගේ උදේ කෑම තමයි ඔයාගේ මෙටබෝලිසම් එක. එහෙමත් නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලිය පනගන්වන යතුර. උදේ කෑමට අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් සහ තන්තු, ඒ කියන්නේ ෆයිබර් අඩංගු වෙන්න ඕනේ. බිත්තර, කඩල, මෑට වගේ දෙයක් හරි, එහෙමත් නැත්නම් ඕට්ස් වගේ දෙයක් හරි කන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. මේකෙන් වෙන්නේ ඔයාගේ ඉන්සියුලින් මට්ටම දවස පුරාම ස්ථාවරව තියාගන්න එක. එතකොට දවල් වෙනකොට ඔයාට අනවශ්‍ය විදිහට බඩගිනි වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු දවල් කෑම ගැන. ගොඩක් අය හිතන්නේ බත් පිඟානක් අද්දි බත් ගොඩක් ඕන කියලයි. ඒත් මම අනුගමනය කරන මට ගොඩක්ම සාර්ථක වුණ ක්‍රමය තමයි පිඟාන බෙදා ගැනීමේ කලාව. සරලවම කිව්වොත් ඔයා කෑම පිඟාන බෙදාගන්නකොට ඒකේ කොටස් 4කට බෙදාගන්න. ඒකෙන් කොටස් 2ක්ම, ඒ කියන්නේ පිඟානෙන් භාගයක්ම අනිවාර්යෙන්ම පිරෙන්න ඕනේ කොළමැල්ලුම්, එළවලු හෝ පලා වර්ගවලින්. මේ එළවලු හරහා ඔයාට අවශ්‍ය තන්තු සහ විටමින් ලැබෙනවා වගේම බඩ ඉක්මනින් පිරෙන්නත් උදව් වෙනවා. දැන් ඉතුරු භාගයෙන් එක කොටසක් තමයි ප්‍රෝටීන් සඳහා වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මාළු, කුකුල් මස්, බිත්තර නැත්නම් සෝයා වගේ දෙයක්. ප්‍රෝටීන් කියන්නේ අපේ මාංශ පේශි වර්ධනයටත් දවල් කාලේ වැඩි ශක්තියක් ලබා ගන්නත් අත්‍යවශ්‍යම දෙයක්. දැන් ඉතුරු වෙලා තියෙන අන්තිම කුඩා කොටස තමයි ඔයාගේ කාබෝහයිඩ්‍රේට් හෙවත් බත් වලට වෙන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි බත් කන ප්‍රමාණයට වඩා මේක හරිම අඩුයි නේද? හැබැයි මේ විදිහට බත් ටිකක් අඩු කරලා එළවලු සහ ප්‍රෝටීන් වැඩි කරද්දී ඔයාට බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද එළවලු වල තියෙන තන්තු මගින් ඔයාගේ බඩ පිරුණු බවක් දවස පුරාම රඳවා ගන්නවා. මේ ක්‍රමයට සතියක් කෑම වේල හදාගන්න. එතකොට ඔයාටම තීරි බත් අඩු වුණාම ඇඟට අමුතුම සැහැල්ලුවක් සහ ශක්තියක් ලැබෙනවා කියලා. අන්තිම එක තමයි රාත්‍රී ආහාරය. මේක තමයි ගොඩක් අය අතපසු කරන, එහෙමත් නැත්නම් වැරදියට කරන තැන. රාත්‍රී ආහාරය ඉතාම සැහැල්ලු දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම නින්දට පය 3කට කලින්වත් කෑම වේල ඉවර කරන එක තමයි සාර්ථකමදී. සුප් එකක්, තැම්බූ එළවලු හෝ කුඩා ප්‍රමාණයේ සලාදයක් තමයි රාත්‍රියට සුදුසුම. රාත්‍රී කෑම කාලා කෙලින්ම නිදාගන්න ගියාම වෙන්නේ ඒ කෑම මේ දේ විදිහට බඩේ තැම්පත් වෙන එක. ඉතින් මේ පුරුදු 3 එක දිගට දවස් 21ක් කරලා බලන්න. ඔයාටම තේරෙයි ඔයාගේ ඇඟේ වෙනස. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ දිනපතා නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් ඔයාට පුළුවන්. එහෙනම් මේ වගේම තවත් වීඩියෝවකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.